කොයි කවිය තුලත් අපිට හම්බ වෙනවා හිටිවන කවි සහ ජන කවි සම්ප්‍රදාය. හිටිවන කවි සම්ප්‍රදාය විශාල බලපෑමක් අපේ රටේ සැදැස් හෝ නිසදැස් කවියට කරලා තියෙනවා, කෙටි කවියටත් කරලා තියෙනවා. දැන් අපි පුංචි ඉඩක් හදාගමු හිටිවන කවියටත් අපේ ආදි මුතුම්මිත්තන්ගේ කවියටත් මේ වේදිකාවේ තැනක් හදන්න තැන්නේ හාමුදුරුවෝ න්‍යාය පත්‍රයේ ඉඩක් හදලා තියෙනවා. ඒ සඳහා අපේ ඊටාම ගෞරවනීය ආරාධනය රත්නපුර සුධර්ම ශාලා සද්ධර්මාලංකාර පිරිවෙන් විද්‍යායතනෙහි ආචාර්ය සුදත් ලියනගේ මැතිතුමාට සහ කිවිඳිනියකට අපි ආරාධනා කරනෝ කෞෂි මද්දුම් බණ්ඩාර මහත්මිය එම දෙපළට හිටිවන කවි වලින් ඔබ රසවත් කිරීම සඳහා වතු සුදු මලුත් බිඟුනට ඉඟි බිඟි පෑවා නැසුනත් බාඳුරා ළඟ කෘමි දඟලෑවා තපසුත් බිඳෙන වලු ලිය තඹරා ගාවා පන්සලේ මල් සරා කරලියටම ආවා පුරවා දූත හද මලුවම මලින්ම කවියට නගා ඇත සිතුවිලි කෙලින්ම කලතා කවිදියඹ ගෙන සහ මුලින්ම අත් පොඩියක් ගහමු තැන්නෙට මුලින්ම අග මුල නොපෙනෙනා ලෙස පවතින වටයක් ඉඳ හිට මතු වෙනවා මහරුක් වල මොටයක් සමහර අයට මේ වගේ කවිහුට පටයක් ඥානානන්ද හිමි තැන්නට කඳු ගැටයක් මතකයි කලකදී දුන් හැටි පැන් පෙරා අමුතුම රසක් ඒකෙන් හිතට ලන් කරා අපගේ හැඟුම් ඒ මොහොතේදී ගල් කරා දෝතට වඩිනු ඇත පන්සලේ මල් සරා කෙළවර දකින්නට යන මග සංසාරේ කොතැනක නතර වෙද ජීවිත පින්සාරේ සංගීතයක් ඇහෙනවා නම් ගන්ටාරේ ලිව්වම ඇවැත් වෙනවද කවි ශෘංගාරේ සඳ පෑයුවම දුටු වේ වැඩිපුර ලපද කවියට වැඩිය හිට් උනේ සුන්දර රැපද සිවුරක් මැදින් හෙව්වේත කොට සැපද මල්ක
හිත එක තැනක තව තැනකය ගත සතප සිවුරට යටින් තියෙනවා හදවත් වැළප ඇති සැටියෙන් දෙයක් කිව්වම වෙද හරුප ශෘංගාරයෙන් කවිලිව්වාමද අකෑප එකිනෙක ගලන විට සිතුවිලි මහා පවුරෙන් දලුලා වැඩෙන විට කවිගස් නෙක යූරෙන් හදවත වසා ගත හැකිනම් කිරී සයුරෙන් කවිකම වසාගත් තද හිමි නම සිවුරෙන් කවියත් ධර්මයක් කරවයි සිතක් කුල් අත පුංචා ගනී සමහරු ඇතත් ටූල් කවියට දාගන්නේ කුමකට පොතක් රූල් පැන් කලේ එතුනාම මක් වෙද පිරිත් නූල් හදවත විලක් කොට කලඹාගෙන සවිය දල්වා පහන් වැටි නිරතුරුවම නිවිය පන්හිඳ අතට අරගෙන කරගෙන අවිය පන්සල තුලින් මතුවේ විද පෙම් කවිය සමහර කමටහන් නිවනට තුලාවක් ඒ මග යන්න සාහිතයත් තලාවක් හරියට නොගත්තොත් දහමත් මුලාවක් බුදු බව කියන්නෙත් නංගියේ කලාවක් බුදු බව කියන්නෙත් නංගියේ කලාවක් ඒකට සොයාගෙන ඇත නව වෙලාවක් නොවැටි හිටියොතින් පෙම යන මුලාවක් කවියක් කියන්නෙම නම් රසගුලාවක් තොට ගමු වැත්තේ වීදාගම අරණයි දිය කෙලි වෙනුම් ගැන කිව් ටික දැන් පරණයි බැරි වැඩ කරන අය නම් මේ වට උරණයි පෙම් කවි ලියන සංගුණට නම් බුදු සරණයි පන්සලේ මල් සරා මුණ ගැහුණු විට මටත් මොහොතකට සුදත් නයි යට වෙන්න සිතුනා යටත්
වැඩිපුරම කීවොතින් වරදිනවා මගේ කටත් එහෙමනම් අවසරයි වෙන්න හැක මට පිටත් දිගු කර වයිසසර ගෙන යන ගමන් මලු අවබෝධය ලැබිය යුත්තේ තමන් මලු බෝපත් තියෙනවා ඉඳ හිට පවන් සැලු බොහෝ දේවල් දුටුවේ බොහෝ අය නිවන් මලු බොහොම ස්තුතියි